බොඩි බටර් නම් ඉතින් ද බොඩි ෂොප් තමයි. ඉස්සර නම් මං හරි ආසයි Urban Decay මේකප් වලට. ඒ තරම් හොඳ ෂැම්පූ එකක් මට තාම ලැබුණේ නැහැ. ඕගොල්ලෝ මොකද හිතන්නේ? මේ නිෂ්පාදනය ඕගොල්ලෝ හිතනවාද හැමදාම එකම ක්වොලිටි එකෙන් මේන්ටේන් කරනවා කියලා? Good morning everyone and welcome to Madhu Talks. ගොඩක් කාලෙකින් මේ අද වැඩසටහනක් කරන්නේ. හැමෝම කාලෙන් කාලට කාර්යබහුල නිසා ඕගොල්ලෝ තේරුම් ගනි කියලා හිතනවා. අද වැඩසටහනින් මං හිතුවා පුංචි අප්ඩේට් එකක් දෙන්න. පහුගිය අවුරුදු 7ක විතර කාලයක් ඇතුළත මගේ channel එක හරහා ඕගලන්ට ගොඩක් වැදගත් skin care ඒ වගේම beauty brands විශාල ප්‍රමාණයක් ගැන විස්තර පැහැදිලි කිරීම ඉදිරිපත් කරලා තියෙනවා. ඒ අතර අලුත් international brands සෑහෙන ප්‍රමාණයක් මම ඕගලන්ට හඳුන්වලා දීලා තියෙනවා. අදටත් ඕගොල්ලෝ මට ඊමේල් කරලා මේ බ්‍රෑන්ඩ්ස් ගැන ඒවායින් නිකුත් කරලා තියෙන නිෂ්පාදනවල හොඳ නරක ගැන ප්‍රශ්න සහ අදහස් අහනවා. ඒ වගේම මට පුළුවන් විදිහට මම ඕගලන්ට ඒ උත්තරත් සපයලා තියෙනවා. මේ සමහර නිෂ්පාදන සහ බ්‍රෑන්ඩ්ස් ඕගලන්ට හඳුන්වලා දීලා දැන් අවුරුදු ගණනාවක්. ඕගොල්ලෝ මොකද හිතන්නේ? මේ නිෂ්පාදන ඒ වගේම බ්‍රෑන්ඩ්ස් ඕගොල්ලෝ හිතනවාද හැමදාම එකම ක්වොලිටි එකෙන් එකම විදිහට ඒ ගුණාත්මක බව මේන්ටේන් කරනවා කියලා? ඒ කියන්නේ දැන්ට වසර 6-7කට කලින් තිබ්බ තත්වෙන්ම ඒවා අදටත් නිෂ්පාදනය වෙනවා කියලා ඔයගොල්ලෝ හිතනවාද? බොහොම සුළුතරක් නිෂ්පාදන සහ බ්‍රෑන්ඩ්ස් ඒ තත්ත්වයේ විදිහටම මේන්ටේන් කරනවා. නමුත් ඕගොල්ලෝ දන්නවද මේ සමහර බ්‍රෑන්ඩ්ස් වල ආයතන වල අයිතිකරුවන් පවා වෙනස් වෙලා. ඒත් එක්කම සීනියර් මැනේජ්මන්ට් එකේ පවා වැදගත් තීරණ ගන්න අයත් බොහෝ දුරට වෙනස් වෙලා. වෙනත් කම්පිටිටර් නැත්නම් තරඟකාරී ආයතන විසින් සමහර බ්‍රෑන්ඩ්ස් මිලදී අරගෙන සමහර ඉතා හොඳ නිෂ්පාදන ඩිස්කන්ටිනියු කරලා සමහර බ්‍රෑන්ඩ්ස් තියෙනවා ඒවායේ කලින් හොඳට තිබෙන නිෂ්පාදන වලට දැන් පාවිච්චි කරන අමුද්‍රව්‍ය වල ක්වොලිටි එක පවා වෙනස් කරලා කියලා තමයි ඉන්ඩස්ට්‍රි ආරංචි මාර්ග වලින් දැනගන්න තියෙන්නේ. සමහර නිෂ්පාදන දැන් මිලදී අරගෙන පාවිච්චි කරාම ඉස්සර ලැබුණ ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඊටාම කලාතුරකින් තමයි ඒ කලින් තත්වෙන්ම තියෙන නැත්නම් ඊටත් වඩා හොඳ ප්‍රතිඵල ලැබෙන නිෂ්පාදන තවමත් ඒ විදිහටම නිෂ්පාදනය වෙන්නේ. ඉතින් මමත් කලින් පාවිච්චි කරපු නිෂ්පාදන දිගටම මේ විදිහට දැනුත් පාවිච්චි කරන්නේ නැහැ. මගේ ස්කින් කෙයාර් රුටීන් එක channel එක පටන් ගත්ත කාලෙට වඩා 2024 වසරේ වගේ ඉඳලා මම සෑහෙන සරල කරගෙන තියෙන්නේ. ඒ ගැන මම ඔයගලන්ට වැඩසටහනක් පවා කරා. ඉස්සර තරම්ම නිෂ්පාදන වර්ග ගොඩක් පාවිච්චි කරන්නේ නැහැ දැන් දිනපතා. නමුත් තාම මම දිගටම විවිධ බ්‍රෑන්ඩ්ස් වලින් අලුතින් නිකුත් කරන නිෂ්පාදන මට ලැබෙන නිෂ්පාදන ඔය සැරින් සැරේ ටෙස්ට් කරලා බලන එක නම් දිගටම කරගෙන යනවා. මම තාමත් පාවිච්චි කරන බ්‍රෑන්ඩ්ස් නිෂ්පාදන ගැන උදාහරණ කිහිපයක් කිව්වොත් කොණ්ඩෙට තාම මම කෙරස්ටාස නිෂ්පාදන පාවිච්චි කරනවා. දැන් වසර ගණනාවක් තිස්සේ. මොකද කෙරස්ටාස ක්වොලිටි එක ඒ විදිහමයි තාම. ඒ තරම් හොඳ ෂැම්පූ එකක් කන්ඩිෂනර් එකක් මට තාම ලැබුණේ නැහැ. එතකොට ලොක්සිටාන්, සබන් වර්ග, ඇඟේ ගාන ෂවර් ජෙල්, ෂවර් ඔයිල් දැන් වසර ගණනාවක් තිස්සේ දිගටම වගේ මම පාවිච්චි කරනවා. එදා වගේම හෝ ඊටත් වඩා දැන් ක්වොලිටි එක හොඳයි කියලා කියන්න පුළුවන් ලොක්සිටාන් නිෂ්පාදන වල. The Body Shop Body Butter මට ලැබුණ නිෂ්පාදන ගොඩක් තාම මං ගාව තියෙනවා. Body Butter නම් ඉතින් The Body Shop තමයි. මම පුංචි කාලේ ඉඳන් ආස කරපු බ්‍රෑන්ඩ් එකක්. ඒකේ බොඩි බටර් නම් ඕන දවසක මම පාවිච්චි කරනවා. ගොඩාක් හොඳයි අදටත්. එතකොට ඩ්‍රන්ක් එලිෆන්ට් මතකද? මම මේ වැඩසටහන කරා ඔයගලන්ට දැන් වසර කිහිපයකට කලින්. මේකේ තියෙන ක්‍රීම් වර්ග බොඩි ලෝෂන් දැනුත් මං ගාව තියෙනවා. ක්වොලිටි එකේ තාමත් වෙනසක් නැහැ. ඊටාම හොඳයි. එතකොට ඔයගලන්ට Urban Decay මේකප් මතකයිනේ? ඉස්සර නම් මං හරි ආසයි Urban Decay මේකප් වලට. දැන් නම් ඒ බ්‍රෑන්ඩ් එක හොයාගන්නත් නැහැ. ඒගොල්ලන්ගේ අර විශාල මේකප් පැලට්ස් ඉවර වෙන්නෙත් නැහැ. ඒ තරමට මට පැලට්ස් ලැබිලා තිබුණා. නමුත් දැන් ඒවා ටිකක් පරණ වෙලා. අලුත් පිට වගේ ලස්සනට පිග්මන්ට් එක එන්නේ නැහැ ආලේප කරාම. එතකොට ඕගලන්ට මතක ඇති මම කයිලි ස්කින් නිෂ්පාදන ගැන වීඩියෝ එකක් කරා. දැන් අවුරුදු 4කට විතර කලින්. එතකොට මට ඒ ලැබෙන නිෂ්පාදන නම් ක්වොලිටි එක ගොඩාක් හොඳයි. ඒ වුණාට පස්සේ ඒක පාවිච්චි කරන එකත් මම නැවැත්තුවා. ආයමත් මිලදීගෙන පාවිච්චි කරන තරම් ක්වොලිටි එකේ ඉම්ප්‍රූව්මන්ට් එකක් මම දැක්කේ නැහැ. ඒ නිසා. නමුත් ඉදිරියට ඒගොල්ලෝ අලුත් හොඳ නිෂ්පාදන මාකට් එකට ඉන්ට්‍රොඩියුස් කරොත් මම කැමතියි try කරලා බලන්න. නමුත් දැනට නම් මම පරණ ඒවා රිප්ලේස් කරලා ආයි පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් ඔය වගේ ඉස්සර ගොඩාක් හොඳ තත්ත්වෙන් නිෂ්පාදනය වුණ බ්‍රෑන්ඩ්ස් අපි ආසාවෙන් පාවිච්චි කරපු ඒවායේ දැන් තත්ත්වය වෙනස් වෙලා තියෙනවා. සමහර ඒවායේ තත්ත්වය තිබුණටත් වඩා හොඳ වෙලා තියෙනවා.
උදාහරණයක් විදිහට අපි ලංකාවේ ඔයගොල්ලෝ හොඳින් දන්න බ්‍රෑන්ඩ් එකක් වෙන ස්පාසිලෝන් ගැන කතා කරොත් ඔයගලන්ට මතකද මම දැනට අවුරුදු 6කට විතර කලින් කරපු මෙන්න මේ වීඩියෝ එක. ඒක මම කරේ ස්පාසිලෝන් එකේ ඇලෝවෙරා ජෙල් නිෂ්පාදනය ගැන. ඒ වගේම වෙනත් ස්පාසිලෝන් ප්‍රොඩක්ට්ස් ගැනත් මම වීඩියෝස් කිහිපයක්ම කරලා තියෙනවා. ඉතින් කියන්න ඕනේ මම ස්පාසිලෝන් එකේ ඇලෝවෙරා ජෙල් එක අදටත් පාවිච්චි කරනවා කියලා. මම ඒකට කැමති ඒක ස්වභාවික ඇලෝවෙරා ජෙල් නිෂ්පාදනයක් නිසා. හැබැයි බෝතලේ ඩිසයින් එක නම් දැන් සෑහෙන වෙනස් වෙලා. ඩිසයින් එක හරිම ලස්සනයි. ඇත්තටම කලින් එකටත් මම කැමති, අලුත් ඩිසයින් එකටත් ගොඩක් කැමති. ප්‍රයිස් එකත් ඉස්සරට වැඩිය ගණන් ගිහිල්ලා. නමුත් ඇලෝවෙරා ජෙල් ක්වොලිටි එක නම් ඉස්සර වගේම තාමත් ඉතාම ඉහළයි කියලා කියන්න පුළුවන්. ඒ නිසා මම දිගටම පාවිච්චි කරනවා. එතකොට ඔගස්ටිනස් බාඩර් නිෂ්පාදනත් මම අදටත් පාවිච්චි කරනවා. ඒ නිෂ්පාදන ඉතා විශාල මුදලක් වුණත් මට ලැබුණු ඒවා නිසා ප්‍රයිස් එක ගැන මම එච්චර හිතුවේ නැහැ. නමුත් ප්‍රොඩක්ට් ක්වොලිටි එක නම් විශිෂ්ටයි. අනිත් එක ඒගොල්ලන්ගේ නිෂ්පාදනයෙන් පුංචි ප්‍රමාණයක් ගෑවත් ඇති ඒ තරමට ඉෆෙක්ටිව්. තවත් වැදගත් දෙයක් තමයි හරිම ප්‍රොෆෙෂනල් ස්ටාෆ් එකක් ඉන්නේ ඔගස්ටිනස් බාඩර් එකේ. බ්‍රෑන්ඩ් එකත් ප්‍රොෆෙෂනල්, ඒ වගේම ආයතනයේ ස්ටාෆ් එකත් හරිම ප්‍රොෆෙෂනල්. අන්න ඒකත් බලපානවා සමහර වෙලාවට නිෂ්පාදනයක් ගැන තියෙන විශ්වාසය වැඩි වෙන්න. චාර්ලට් ටිල්බරි මතකනේ? ඒ ගැනත් මම ඔයගලන්ට වැඩසටහන් කරලා තියෙනවා ටිකක් කලින්. මට සෑහෙන චාර්ලට් ටිල්බරි නිෂ්පාදන ලැබිලා තියෙනවා. ඒගොල්ලන්ගේ අයිලයිනර්, එතකොට අයිබ්‍රෝ රිලේටඩ් ප්‍රොඩක්ට්ස් තමයි තවමත් හොඳයි කියලා කියන්න පුළුවන්. නමුත් අනිත් බ්‍රොන්සර්ස්, එතකොට පවුඩර්ස් එහෙමනම් මට දැන් පාවිච්චි වෙන්නේ නැහැ. පාවිච්චි වෙන එක නැවතුණා. එතකොට MAC කවුද තාම ඔයගලන්ගෙන් MAC පාවිච්චි කරන්නේ? කියන්න බලන්න පළහැ කමෙන්ට්ස් වල ඔයගොල්ලෝ තාම පාවිච්චි කරනවා නම් MAC වලින් ඔයගොල්ලෝ පාවිච්චි කරන ප්‍රොඩක්ට්ස් මොනවද කියලා. මම නම් තාම පාවිච්චි කරන්නේ MAC එකේ ලිප් ලයිනර්ස් විතරයි. ඒකත් නිතරම නෙවෙයි, නමුත් ඉඳලා හිටලා පාවිච්චි වෙනවා. සිටාෆිල් සෙරාවේ නිෂ්පාදනත් දැන් එච්චර මට පාවිච්චි වෙන්නේ නැහැ. මං කිව්වනේ මම මගේ ස්කින් කෙයාර් රුටීන් එක 2024 අවුරුද්දේ ඉඳලා සෑහෙන සරල කරගත්ත කියලා. ඒ වගේම දැන් මම වැඩිපුරම පාවිච්චි කරන්නේ ස්වභාවික ක්ලෙන්සර්ස්. ඉතින් ඒ නිසා මම සෙරාවේ සිටාෆිල් හරිම අඩුවෙන් තමයි පාවිච්චි කරන්නේ. නමුත් මේ බ්‍රෑන්ඩ්ස් වලින් මොන හරි අලුත් නිෂ්පාදනයක් ඉන්ට්‍රොඩියුස් කරොත් අනිවාර්යෙන්ම මම ටෙස්ට් කරලා බලන්න කැමතියි. මට හිතෙන්නේ මේ අප්ඩේට් වීඩියෝ එකේ පාර්ට් 2 එකකුත් ඉදිරිපත් කරන්න වෙයි වගේ. මොකද තව බ්‍රෑන්ඩ්ස් and ප්‍රොඩක්ට්ස් කිහිපයක්ම තියෙනවා මගේ channel එකේ කලින් කතා කරපු. එහෙනම් ඊළඟ වැඩසටහනින් හම්බ වෙනකන් have a lovely week and I'll see you soon. Bye. It has just begun as she puts her hand